හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ කිව්වනේ කතාව ඇත්ත. හැබැයි මතක තියාගන්න හිතින් අල්ලගත්තොතින් ඔයාගේ බ්‍රෑන්ඩ් එක වෙනුවෙන් ගෙවන මුදල හිතා ගන්න බැරි තරම් විශාලයි. ඉතින් අද මං කියලා දෙන්නම් කොහොමද ඔයාගේ බ්‍රෑන්ඩ් එක වෙනුවෙන් පාරිභෝගිකයෝ හිතින් අල්ලගන්න රහස් දෙකක්, ටෙක්නික්ස් දෙකක්. මතක තියාගන්න පාරිභෝගිකයෝ හැමතිස්සෙම කැමති එයාට අයිති දෙයකට අයිති නැති දෙයකට වැඩිය වැලියු එකක් දෙන්න. ඒ කියන්නේ උදාහරණයක් විදියට ෂෙල්ෆ් එකක ඔයාගේ ප්‍රොඩක්ට් එක තියෙනකොට එයා ඒක අතට අරගෙන බැලුවොතින් එයාගේ මනසෙන් මැසේජ් එකක් යනවා දැන් මට මේක අයිති කියලා. එතකොට එයා ඒක ආයෙත් ෂෙල්ෆ් එකෙන් තියන්න පුංචි අකමැත්තක් තියෙනවා. ඒ කියන්නේ අත්හදා බලන්න හරි අතට ගත්තොතින් අන්න ඔයා ගේම් එකෙන් දිනලා. මේකට අපි මනෝවිද්‍යාත්මකව කියන්නේ එන්ඩවුමන්ට් ඉෆෙක්ට් කියලා. ඉතින් මෙන්න එක ටෙක්නික් එකක්. පළවෙනි රහස. ඔයාට මේ ඉෆෙක්ට් එක පාවිච්චි කරලා පාරිභෝගිකයාගෙන් හිතෙන් ඔයාගේ ප්‍රොඩක්ට් එක අල්ලගන්න try කරවන්න පුළුවන්. ඒකින්ද මතක තියාගන්න හැමතිස්සෙම ඔයාගේ බ්‍රෑන්ඩ් එක ට්‍රයල් කරන්න එයාගේ අතට දෙන්න. එතකොට එයා හිතින් ඒක අල්ලගන්නවා. ඔයාට ලොකු chance එකක්. ගොඩක් බිස්නස් කරන අය හිතනවා එයාගේ ප්‍රොඩක්ට් එකේ ක්වලිටි එක විතරක් තිබ්බහම ඇති කියලා. හැබැයි මතක තියාගන්න ක්වලිටි එක විතරක් තිබ්බටම මදි ඇට්‍රැක්ටිව් පැකේජින් එකක්. ඇට්‍රැක්ටිව් පැකේජින් එකක් තියෙන්න ඕනේ. ඊටාම ආකර්ශනීය පැකේජ් එකක්. එතකොට මොකද වෙන්නේ? පාරිභෝගිකයා ඔයාගේ බ්‍රෑන්ඩ් එක ගැන ලොකු විශ්වාසයක් ඇති කරගන්නවා. ඒ විශ්වාසය මෙන්න මේ වගේ. එයා හිතනවා මේක ඇතුලේ නොකියුවට ගොඩක් හොඳ ක්වලිටිස් ඇති. ඇයි ඒ? එයා විශ්වාස කරන්නේ ඔයාගේ ඇට්‍රැක්ටිව් පැකේජින් එකකින් හින්දා. ආකර්ශනීය හින්දා. මේක මනෝවිද්‍යාත්මකයි. මේකට අපි කියනවා aesthetic usability effect කියලා. ඉතින් ඒක අදින් පස්සේ පාවිච්චි කරනවා. බිස්නස් එකක් කරනවා කියලා කියන්නේ නිකන් භාණ්ඩ හෝමාරු කරන ගනුදෙනුවක් නෙමෙයි. මතක තියාගන්න. ඒක පාරිභෝගිකයාගේ මනසත් එක්ක කරන පාරිභෝගිකයාගේ යටි හිතත් එක්ක කරන මානසික ගනුදෙනුවක්. ඉතින් පුළුවන් තරම් පාරිභෝගිකයාට ඔයාගේ බ්‍රෑන්ඩ් එක අයිති කරවන්න. ඒ වගේම තමයි ඒක පුළුවන් තරම් ඇට්‍රැක්ටිව් කරවන්න. එතකොට ඒකට ගෙවන මිල සම්බන්ධයෙන් පාරිභෝගිකයෝ දෙපාරක් හිතන්නේ. try කරන්න මේ වැඩේ.